යෝ ගයිස් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් කරන්න හිතුණා. ඔන්න මං එළියට ආවා. දැන් වෙලාව ඇවිල්ලා 6:57. කියන්නේ 7යි. මේ බලන්නකෝ. දැන් රටේ ඉඳි පැහැෙන කාලේ. මං කලින් වීඩියෝ එක දැම්මා රටේ ඉඳි එච්චර පැහිලා තිබ්බේ නෑ. දැන් මේ රතු පාට වෙලා කියන්නේ ඉදිලා මං හිතන්නේ මේක කහ පාට වෙලා තමයි මේ රතු පාට වෙන්නේ. රතු පාට වෙලා කහ පාට වෙනවද වන්දා. අතනත් ගහක් තියෙනවා පේනවනේ රතු පාටට තියෙනවා. ඉතින් ගයිස් මට හිතුණා උදේ පාන්දර පොඩ්ඩක් එළියට ගිහින් බලන්න. අද මෙහෙ නිවාඩු දවසක්. ඉතින් බලමු අපි එළියට ගිහිල්ලා චායි එකක්වත් බීලා එන්න. පේනවනේ ගයිස් උදේ 7 වුණාට අවුව තව ටිකක් කළා යනකොට ගොඩක් අවුවයි ගොඩක් රස්නේ මෙහෙ මේ දවස්වල. සෙල්සියස් අංශක 40 ගණන් වගේ තමයි යන්නේ. තාම පාරවල කවුරුවත් නැහැ. මං හිතන්නේ නිදිද ගොත් තාම කට්ටිය. මගේ යාළුවෝ තාම නිදි. නිින්ද ගියේ නැහැ. මං ඉතින් නැගිටලා බලන්න මොකද වෙන්නේ කියලා රවුමක් දාන්න පොඩි චායි එකක් ගන්න. ඉතින් ඒකම මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරන්න. ගොඩ දවසකින් වීඩියෝ එකක් කරේ නැති නිසා. අපි බලමු මොකද වෙන්නේ කියලා. හායි. good morning. මේ තා යාළුවෝ දෙන්නෙක් ඉන්නවා මෙතන මේ. පේනවනේ මේ තියෙන්නේ කහ පාට වෙලා තමයි රතු පාට වෙන්නේ මේ තියෙන්නේ කහ පාට වෙලා තමයි රතු පාට වෙන්නේ. දැන් මේ රතු පාට වීගෙන එන්නේ මේ ගහේ රටින්නේ. තාම පැහෙන ගමන් තියෙන්නේ. මෙතන තියෙනවා මේ පොඩි රටින් දිගස් ටිකක්. තාම මේකේ නම් මේ පැහිලා නැහැ. කොළ පාටයි මේ තියෙන්නේ. පැහිගෙන එන ඒවා. කොහොමද? මේ තියෙන ලස්සනට කහ පාටයි මේ ගහේ ඔක්කොම. ලස්සනයි නේ. තා ටික දවසකින් මේව රතු පාට වෙනවා. කහ පාට වෙලා ඉවර වෙලා. ඊට පස්සේ තමයි මං හිතන්නේ කඩන්නේ. කඩනවද හැලෙනවද මන්ද? කොහොම හරි එහෙම තමයි වෙන්නේ. අපි බලමු මෙතනින් කඩේකට ගිහින් චායි එකක් ගන්න. උදේට චායි එකක් බොන්න නැතුව නිකන් මොකද්ද වගේ සීන් එකක් තියෙනවා. ඒක නිසා අපි ගිහින් බොමු චායි එකක්. චායි එකක් ගත්ත ගයිස්. අපි බලමු වාඩි වෙන ලස්සන තැනක් තියෙදි කියලා ගිහිල්ලා ඉස්සරහට. මෙතන ගයිස් තියෙන්නේ මාළු වෙන්දේසියක් මේ. උදේට හැමදාම මෙතන මාළු වෙන්දේසියක් ඇති. මම ඊට කලින් මෙච්චර උදෙන් මෙතෙන්ට ඇවිල්ලා නැහැ. මේ අද තමයි මම ඒක දැක්කේ. මේ කෑ ගහ මාළු වෙන්දේසියක් තියෙනවා. ලංකාවේ වගේ තමයි. යාළු සෙට් එකක් ඉන්නවා. ගයිස් වාඩි වෙන්න ආවා. බලමු වාඩි වෙන්න තැනක් තියෙනවා. යාළුවෙක් ඉන්නවා මම පෙන්නන්නම්කෝ මේක අස්සට ගියා. හායි කොහොමද අනේ ටයර් එක අස්සේ මොකද කරන්නේ? පේනවනේ පූසි යාළු ඉන්න හැමතැන. මේ ගයිස් ඉතින් චායි එකක් තරන් ආව මෙතනින් වාඩියක් දාලා බොන්න. මේ තමයි view එක. හැබැයි පාට රස්නයක් නෑ තාම උදේ පාන්දර නිසා අවුවයි. තව ටිකකින් කොහොමවත් ඉන්න බෑ මෙතන. චායි එක බිලි ඉවරයි ගයිස්. ගයිස් දැන් නම් අවුවයි. එළිය නම් ඉන්න ටිකක් අමාරුයි. ඉතින් මම ආයිමත් යනවා බෝඩිමට. ගොඩ දවසකින් වීඩියෝ එකක් කරේ නෑ. නිකන් එළියට ආව වෙලාවේ වීඩියෝ එකක් කරන්න හිතුන නිසා මම මේ කරේ. එහෙනම් තව වීඩියෝ එකක් අරන් එන්නම් මං ඉස්සරහට අනිවාර්යෙන්. ෆලෝ එකක් දාගෙන යන්න ගයිස්. ජය වේවා.